ඉතින් මගේ සාල හැක්වුණ වීඩියක මේ දෙවැනි වීඩියක ඉතින් අපි මේ වීඩියකින් බලමු කොහොමද මම මගේ චානල එක රිකවා කරගත්ත කියලා. අපි දැන් බලන්න යන්නේ ඔයාලගේ YouTube චැනල් එක රිකවා කරගන්න දෙන හොඳම ඔප්ෂන් එක. ඉතින් මේ ඔප්ෂන් එක ෆලෝ කරද්දී ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔප්ෂන් එක ෆලෝ කරන්න පුළුවන් වෙන්න මම කියන හරියටම ලේසියෙන්ම ෆලෝ කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ල 1000ක් සහ වොච් ටයිම් හවර්ස් පැය 4000ක් තියෙනවා නම් තමයි. ඒ කියන්නේ සාමාන්‍ය මොනිටයිසේෂන් වලට එලිජිබල් account එකකට තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. අනික් account වලට මේ ඔප්ෂන් එක නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට තියෙන හොඳම දෙයක් තමයි ඔයාලගේ channel එක දැනට hack වෙලා නැත්තම් මම තව වීඩියෝ එකකින් දාන්නම් කොහොමද අපි මේවා hack නොවෙන්න බලාගන්න කියලා. ඉතින් channel එක hack වෙලා නැත්තම් අනිවාර්යෙන්ම ඔයාලගේ channel එකේ ඇඩ් කරලා තියාගන්න තව ඊමේල් කිහිපයක් ඔයාලගේ මැනේජර් වලට ගිහිල්ලා. ඉතින් එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ ඊමේල් එකකට ගිහිල්ලා ඉමීඩියට්ලි මෙන්න මේ process එක follow කරන්න. එහෙම නැත්නම් ඔයාලා try කරන්න ඔයාලගේ තියෙන වෙනත් YouTube channel එකකින් මේක try කරන්න. එහෙමත් නැති වුණොත් මම තව step එකක් ඊළඟට කියන්න. ඉතින් මම කලින් කිව්ව දේවල් වලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ step එක follow කරගන්න. ඉතින් ඔයාලා යන්න ඔයාලගේ YouTube channel එකට. මම මෙතනදී දැනට වෙන channel එකක් තමයි use කරගන්නේ. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන help කියන එකට. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලා මෙතන scroll down කරගන්න යටටම මෙන්න මෙතන මේ need more help කියන එකේ ඔයාලා try කරන්න පුළුවන්. මෙතන මේ තියෙන ask the help community කියන එක මෙතනදී වෙන්නේ ඔයාලගේ ප්‍රශ්නය ගැන post එකක් පබ්ලිෂ් වෙනවා මේ කමියුනිටි එකට. ඊට පස්සේ එතනින් ඔයාලට ආන්සර් එකක් ගන්න පුළුවන්ද කියලා. හැබැයි මම කියන්න යන ස්ටෙප් එක මේක නෙවෙයි. අර මම කලින් කිව්ව දේවල් ඔයාලගේ කම්ප්ලීට් නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා. මම මේ දැන් පෙන්නනවා වගේ contact us කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයාලා ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ channel එක select කරලා ඔයාලා තියෙන ප්‍රශ්නය briefly මෙතන mention කරලා ඔයාලට පුළුවන් YouTube support එකේ live agent කෙනෙක් එක්ක chat කරන්න. ඉතින් මේක මාරම සපෝටිව්. ඒ කියන්නේ මට එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියනවා වෙනත් සෝෂල් මීඩියා වල තියෙන ඒවට වඩා මේක මාරම සපෝටිව්. ඔයාලට පුළුවන් එතනදී ඔයාලගේ ප්‍රශ්න එක්ස්ප්ලেইন කරන්න. මොකද අපි chat කරන bot කෙනෙක් එක්ක නෙවෙයි real agent කෙනෙක් එක්ක. ඉතින් එතනදී ඔයාලා ප්‍රශ්න එක්ස්ප්ලেইন කරන්න. ඔයාලා ඔයාලගේ channel එකෙන්ම මේ ඔප්ෂන් එකට ගියා නම් ඔයාලට පුළුවන් chat එක normal continue කරගෙන යන්න ඔයාලගේ ප්‍රශ්න කියලා. එහෙම නැත්නම් ඔයාලා වෙන channel එකකින් ගියා නම් ඔයා අනිවාර්යයෙන්ම මුලින්ම mention කරන්න මගේ මෙන්න මේ channel එකට තමයි මෙහෙම දෙයක් උනේ. මට දැන් මේ channel එකට access කරන්න බෑ. ඒ නිසා මම වෙන channel එකකින් තමයි මේ විදිහට ඔයාලත් එක්ක chat කරන්නේ. මට අවශ්‍ය proofs දෙන්න පුළුවන්. මොනවද මම follow කරන්න ඕන steps මගේ account එක recover කරගන්න කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් එයාගෙන් support එකක් ගන්න. ඉතින් මේ විදිහට chat කරාට පස්සේ එයාලා ඔයාලට එක එක forms එවනවා. ඉතින් ඔයාලා මේ forms ටික fill කරන්න. එතකොට ඔයාලට එයාලා ඊමේල් එකක් එවනවා YT partner එකෙන්. ඉතින් ඒ ඊමේල් එකට ඔයාලට reply කරන්න පුළුවන්. ඉතින් එතකොට එයාලා ඒ ඊමේල් එකෙන් අහන ප්‍රශ්න ඉතින් ඔයාලට එතකොට reply කරන්න පුළුවන්. එක්ස්ට්‍රා ටිප් එකක් විදිහට මම මෙතනදී එයාලගේ අහන ප්‍රශ්න වලට අමතරව මම වෙනම මේල් එයාලට දැම්මා මම ළඟ තියෙන proofs එක්ක. ඉතින් මම දන්න ඇත්තනම ඒක ගොඩක් දුරට එයාලා check කරාද නැද්ද කියන එක. හැබැයි මම හිතනවා අපිට දැන් කරන්නම දෙයක් නැත්තම් ඔයාලා ඒ ස්ටෙප් එකත් ෆලෝ කරන එක හොඳයි. ඔයාලට තියෙන proofs ඔයාලට පුළුවන් විදිහට එයාලට reply එකක් විදිහට දාන්න. ඒව දාද්දි එයාලා අහන ප්‍රශ්න වලට වෙනම reply එකකුත් ඔයාලට අදාළ ඔයාගේ explanation එක වෙනම reply එකකිනුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම මෙන්න මේ විදිහට එයාලා එක්ක chat කරාට පස්සේ එයාලා මට Google එක හරහාම recovery link එකක් එවුවා. ඉතින් ඒ link එකෙන් ගිහිල්ලා මට පුළුවන් වුණා මගේ email එක recover කරගන්න. ඉතින් මෙතන තියෙන හොඳම දේ තමයි මම මේ chat කරන අවස්ථාවේ මගේ channel එකට ඒ email එක link වෙලා තිබ්බේ නැහැ. හැබැයි මම කලින් කිව්වා වගේ මට පුළුවන් වුණා එයාලට කියන්න, එයාලට explain කරන්න මොකද්ද මෙතන තියෙන situation එක. ඇයි මට email එක වැදගත් වෙන්නේ. අන්න එහෙම මම ඒ ඔක්කොම explanation කරලා තමයි මම email එක ආයෙත් recover කරගත්තේ. හරි. ඉතින් මේ තමයි දෙවෙනි method එක. මම කලින් කිව්වා වගේ පළවෙනි method එක තමයි අපිට තියෙන හොඳම option එක. ඉතින් ඒ option එක ඔයාලා try කරන්න අනිවාර්යයෙන් මම කිව්වා වගේ වෙන channel එකකින් හෝ ඔයාලගේ channel එකකින් ඒක අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් ඒ step එක ඔයාලට follow කරගන්න බැරි වුණොත් මම කියන්නේ ඔයාලා ළඟ
කන්ටැක්ස් එකට එලිජිබල් YouTube account එකක් නැත්තා ඔයාලට තියෙන ඊළඟ හොඳම ඔප්ෂන් එක තමා ඔයාලා යන්න ටවිට එකට නැත්තන් දැන් එක් කියලා තියෙන ඔයාලා යන්න ඒ සෝෂල් මීඩිය එකට ඊට පස්සේ අනිවාරෙන්ම මෙන්න මේ ටීම් YouTube කියන ප්‍රොෆයිල් එක වල ෆලෝ කරගන්න මම කියන්න ඇන දේ කරන්න කලින් වලමික ෆලෝ කරලා තිබොත්තමයි එයාලට පුළුවන් වාලව සම්බන්ධ කරගන්න ඉති අපි කරන්න ඕනේ මෙන්න මේ විදිර ෆලෝ කරගතර පස්සේ මං මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් එක පෙන්න්නනවාගේ ඔයාලා ටීම් YouTube කියන එකවුන්් එක මේන්ෂන් කරලා ඔයාලගේ තියෙන ප්‍රශ්නය මෙතන මෙන්ෂන් කරන්න ඊට පස්සේ ඔයාලට තියෙන මේක පබ්ලිෂ් කරන්න ඉතින් මෙන්න මෙතන තමයි අනිවාර්යයෙන්ම ඔයාලා කලින් මේ පෝස්ට් එක දාන්න කලින් එයාලා ෆලෝ කරලා තියෙන්න ඕනේ මොකද එතකොට පුළුවන් එයාලට ඔයාව සම්බන්ධ කරගන්න ඉතින් පෝස්ට් එක දැම්මට පස්සේ වුණත් කමක් නැහැ කොහොම හරි ඔයාලා අනිවාර්යයෙන්ම මතක ඇතුව එයාලා ෆලෝ කරගෙන තියාගන්න එයාලගේ රිප්ලයි කමෙන්ට් එකක් එන්න කලින් මොකද නැත්නම් ඔයාලට ඊළඟ එයාලගේ රිප්ලයි එක ගන්න ගොඩක් වෙලා යනවා ඉතින් මෙහම ෆලෝ කරලා තිබ්බට පස්සේ ගොඩක් වෙලාට කරන්න ඉස්සෙල්ලාම කමෙන්ට් එකක් ඉදිරියට දානවා ඩිරෙක්ට් මෙසේජ් එකකින් සම්බන්ධ කරගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ මෙසේජ් සෙක්ෂන් එකට යන්න ඔයාලා කලින් මෙසේජ් කළා නැත්නම් එතන සිද්ධ වෙනවා ඔයාලට පාස්කෝඩ් එකක් හදාගන්න. ඉතින් එතනට ඔයාලට කැමතිම පාස්වර්ඩ් එකක් මොකක් හරි එකක් දාලා ඒක කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඇවිල්ලා තියෙන මෙසේජස්. ඉතින් මෙන්න මෙතනදී ටීම් YouTube එකට රිප්ලයි කරලා තිබ්බොත් එයාලා ඔයාලට මෙසේජ් එකක් දානවා මොකක්ද ඔයාලගේ ප්‍රශ්නේ කියලා. ඉතින් මේකත් ඔයාලා අර අපි කලින් ස්ටෙප් එකේදී කතා කරේ කන්ටැක්ට්ස් ගිහිල්ලා යන ස්ටෙප් එක ඉතින් ඒක වගේම තමයි ඔයාලා මෙතනදී සම්බන්ධ වෙන්නේ YouTube එකේ සපෝටිව් ටීම් එකක් එක්ක මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එයාලගෙන් රිප්ලයි එකක් ගන්න සමහර විට දවස් ගාණක් යන්නත් ඉඩ තියෙනවා සමහර විට පොඩි වෙලාවකින් හම්බෙන්නත් ඉඩ තියෙනවා මට ඒක හරියට මොලට ෂුව කරලා කියන්න බෑ අපි කලින් ස්ටෙප් එක ෆලෝ කරත් අපිට ලයිව් ඒ වෙලාවෙම chat කරගන්න පුළුවන් මේක එහෙම නෑ ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ මෙසේජ් එක දාලා එයාලා රිප්ලයි එකක් දානකල් බලන් ඉන්න ඊළඟ මෙතඩ් එක ඔයාලා try කරන්න ඔයාලගේ හැක් වුණ ඊමේල් එකට sign in වෙන්න ඉතින් මෙන්න මේ ස්ටෙප් එක ෆලෝ කරන්න කලින් මෙන්න මේ දේ හරියට අහගන්න ඔයාලා මේ ස්ටෙප් එක ෆලෝ කරද්දී අනිවාර්යෙන්ම ඔයාලා යූස් කරන්න ඔයාලා වෙනදට සාමාන්‍යයෙන් ඔයාලගේ ඊමේල් account එකට sign in වෙන්න යූස් කරන device එකම ඒ කියන්නේ ඔයාලා කලින් ඔයාලගේ ඊමේල් account එකට sign in වුණ device එකම යූස් කරන්න ඒ වගේම ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ ඊමේල් account එකට sign in වෙන්න location එකම මෙතනදී පාවිච්චි කරගන්න ඒ කියන්නේ ඔයා වෙනදට ඔයාලා ගෙදර ඉඳලා ඔයාගේ ඊමේල් එකට sign in වෙනවා නම් ඔයා මේ වෙලාවෙත් ගෙදර ඉඳලා sign in වෙන්න try කරන්න මොකද මේ දේ අනිවාර්යෙන් ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා ඔයාගේ ඊමේල් account එක රිකවර් කරගන්න. මෙතනදී ඔයාලා try කරලා බලන්න ඔයාලගේ හරියම password එක එහෙම නැත්නම් මතක password එක මෙතනින් try කරන්න. ඒක try කරලා හරිය නැත්නම් forget password එකට යන්න. ඊට පස්සේ මෙතන අහන ඔයාලගේ අන්තිම මතක password එක මෙතන type කරන්න කියලා කියනවා. එතකොට ඔයාලා මෙතන ඒ password එක type කරගන්න ආයේ මෙතන ඔයාලට හරියම password එක දෙන්න පුළුවන් නම් ඒක ඔයාලගේ account එක recover කරගන්න තියෙන හොඳම chance එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ තියෙන phone එකකට මෙන්න මේ වගේ recovery option එකකට try කරන්න. හැබැයි මේකත් ඔයාලගේ change කරලා නම් ඔයාලට යන්න තියෙන I don't have my phone කියන එක. මේ විදිහට තව තව ඔයාලගේ එක එක විදිහේ දේවල් අහන්න පුළුවන්. ඔයාලගේ email එකට add වෙලා තියෙන මේවත් එක්ක ඒ steps එක්ක සමහරට ඔයාලගේ authenticate එකක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් backup code එකක් අහන්න පුළුවන්. ඔන්න ඔය ටික ඔයාලා දන්නේ නැත්තම් දන්නවනම් ඒවට හරි උත්තර දෙන්න. ඒකට ඔයාලගේ ඊමේල් එක ඉක්මනින් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලා try වෙන දේ ගිහිල්ලා මෙන්න මේ step එකට එන්න. ඊට පස්සේ ඔයාලා යන්න more tips to recover your account කියන එකට. ඉතින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ page එකක් එනවා. ඉතින් මේකේ කියලා දීලා තියෙනවා කොහොමද ඔයාලගේ නැති වෙච්ච account එකක් recover කරගන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ link එකෙන් ගියාම account recovery page එකට යනවා. ඒක මතක තියාගන්න. ඉතින් ඔය විදිහට විස්තර ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා එක එක main problems කට්ටියට වෙච්ච. ඉතින් එතන එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. secure hacked or compromised Google account කියලා. ඉතින් ඔයාගේ account එකත් hack වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ option එකට යන්න. හරි. එතකොට එනවා මෙන්න මේ වගේ page එකකට. ඉතින් මේකෙත් තියෙනවා account recovery page එකක්. ඒ වගේම තව විස්තර ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ account recovery page කියන එකට යන්න. එතනට ගිහිල්ලා ඔයාලා type කරගන්න ඔයාලගේ email එක. ඊට පස්සේ next කරගන්න. ඊළඟට ආයෙත් ඔයාලට මතක password එක මෙතන type කරගන්න.
පුළුවන්තරම් මෙතනද හරි පාසඩයක් දෙන්න බලන්න ඊට පස්සේ ආයත් නෙක්ස් කරගන්න ඔන්න ඔය විදිහට වාලගේ ප්‍රශ්න ටිකක් අහයි කියන සමහට ඔයාගේ හන්ඩ පුලාවාලගේ රිකවරේ ෆෝන් නම්බ එකක් ඒවගේ දේවල්ටික් හන්ඩ තින ඉති ඒ ඔක්කොමට පුළුවන් ඉදිටවා උත්තර දීගෙන යන්න එතකොට ගොඩක් දුරට වාලගේ එකවුන්් එකේ හරි විස්තරය දුන්න තුවාගේ කවුන්් එක ගන්නවට ලොකු චාන්සකක් තියෙනවා ඒත් එක මඟට මතක් කරන වාඩ මොනම හරි ප්‍රශ්නයක් තියෙනවන මේ සම්බන්ධව වාඩ මාව සම්බන්ධ කරන්න පුළන් ඉස්ත්‍රගෑමගේ හරි ෆස්බුක් එක හරි මට පුළන් ඉදිල වාට අනිවාර්ම උදව කරන ඉදි අපි තවත් අලුත් විඩියකි හම්බෙම එතක බයි